හරිද? ඒක මේ ඉවරයි අපි දෙවෙනි රීතිය ගමු. බලන්න මෙන්න මේ වාක්‍ය පොඩ්ඩක් හරිද වැරදිද කියලා බලමු. මම ලියනවා මෙන්න මේ වගේ එකක්. මේ වාක්‍යයේ ඔයාලට පේනවා මෙතන අපිට අනුව තමයි මෙතන ආඛ්‍යාත කියලා තියෙන්නේ. මෙතන සිසුහු ඊට අනුව තමයි ආඛ්‍යාතේ යෙදලා තියෙන්නේ. දැන් මේ ආඛ්‍යාතය මේ උක්තයට අනුව ආඛ්‍යාතය තිබිලා තියෙනවානේ. ඒක හරි. දැන් මේ අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ මේ කර්තෘ මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙයා උක්ත වෙලා තියෙන මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මේ මෙතන යෙදෙන පදේ තියෙනවානේ. මේක ගොඩක් වෙලාවට සංඛ්‍යාවාචී පදයක්. පිරිසක් හඟවන පදයක් තමයි යෙදෙන්නේ. ආඛ්‍යාතෙන් කියවෙන ප්‍රධාන කර්තෘ කෙනෙක් ඉන්නවා. මේ තව කෙනෙක් ඉන්නවා. හරිද? නැත්නම් අපි මේ කර්තෘ උක්ත වෙලා මෙයා වෙනම ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. එයාත් උක්තය. මෙතන තව කෙනෙක් ඉන්නවා. මේ අවසාන ක්‍රියාවෙන් කියවෙන කෙනා ළඟම යෙදෙන මේ පදය අනුක්ත වෙන්න බෑ. මෙයා අනිවාර්යයෙන්ම උක්ත ස්වරූපයෙන් තමයි තියෙන්නට ඕනේ. හරිද? ගොඩක් කරාට මෙතන බොහෝ දෙනා දෙන ඔය අදේ සංඛ්‍යාවාචී පදයක් යෙදෙන්න පුළුවන්. එතකොට මෙයා අනිවාර්යයෙන්ම උක්ත ස්වරූපයෙන් තියෙන්න ඕනේ. විභාගයට එන්නේ මේවා මෙතන මේ පදෙත් එක්කම තියෙන එක අනුක්ත කරලා තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාලට වරද්දක්. බැලුවල්මටම පේනවා උක්තයට අනුව වාක්‍යයතේ තියෙනවා. වාක්‍ය හරි වගේ පේනවා. නමුත් ඇත්තට මේක වැරදි. දැන් සිසු තිදෙනෙකු උනන්දුවේ වැඩ කළහ. ඔයා හිතන වාක්‍ය හරි කියලා. හැබැයි තිදෙනෙකු කියලා තියෙන. තිදෙනෙක් කියලා උක්ත වෙනවා. අපි වෙන එකක් උදාහරණයක් ගමු. කම්කරුවෝ 5 දෙනෙක්. කම්කරුවෝ 5 දෙනෙක් පාලම තනා නිම කළහ. 5 දෙනෙක්. පොලිසියේ 2 දෙනෙක් වැඩ කටයුතු වල නිරත වෙති. හරිද? ඊළඟට අපි ගත්තොත් වෙන එකක් ගමු. සොර කණ්ඩායමෙන් 30 දෙනෙක් මරණයට පත් වෙති. 30 දෙනෙක් කණ්ඩායමේ 30 දෙනෙක් මරණයට පත් වෙති. තව එකක් ගමු. ගොන්නු 2 දෙනෙක් ගැල ඇද්දෝය. ගොන්නු 2 දෙනෙකු නෙමෙයි. ගොන්නු 2 දෙනෙක්. ඒතර මේකේ අනිවාර්යයෙන්ම අපිට ආඛ්‍යාතෙන් කියවෙන කර්තෘපද දෙකක් තියෙනවා. මේක ආඛ්‍යාතය. මේ එක කර්තෘ කෙනෙක්, මෙයා තව එක්කෙනෙක්. හරිද? ඒතර මෙයා මේ කර්තෘ උක්තයි. මෙයාගේ ළඟම ඉන්න පදයක්. එයා උක්ත පූර්ණේ. මෙයා උක්තයි, මෙයා උක්ත පූර්ණේ. මෙයාට සපෝට් එකක් දෙනවා. මෙයා උක්තයි, මෙයා උක්ත පූර්ණේ. ඒතර මේ උක්ත පූර්ණයේ ලෙස දෙන පදය අනිවාර්යයෙන්ම උක්ත ස්වරූපයෙන් තියෙන්නට ඕනේ. ඒ වගේ මෙතන බහුවචනාර්ථයක් තමයි තියෙන්නේ. පැහැදිලිද? තේරෙනවද? තේරෙන්නේ අතුස්සන්න බා. කියන්නේ මෙතන විභාගේ එන විදිය තමයි මෙතන අනුක්ත වෙලා ඉන්නේ. අද මේ රීතිය නම් අර ඉස්සෙල්ල රීතියත් එක්ක පොඩි සම්බන්ධතාවයක් තියෙනවා වීමේ ධාතුවෙන් අවසන් වුන නිසා. දැන් අපි හොරු 2 දෙනෙක්, ගොන්නු 2 දෙනෙක්, කම්කරුවෝ 5 දෙනෙක්, සිසු 6 දෙනෙක්. මෙතන එන්න පුළුවන් 6 දෙනෙක්, 7 දෙනෙක්, 8 දෙනෙක්, 9 දෙනෙක්, 10 දෙනෙක්, 11 දෙනෙක්. අනුක්ත වෙන්න බෑ. ඒකයි ඔය කියන්නේ. පැහැදිලිද? රයිට්. ආ. ඕකේ. ඒ කියන්නේ මේ පොතේ තියෙන එකට වඩා මම ඉතින් සරලව කියලා දුන්නා. මෙන්න මෙහෙම ලියන්න. එතකොට ඒක වැටෙන්නේ ප්‍රධාන රීති අංක 2. ප්‍රධාන රීති අංක 2. අර ටික ඔක්කොම ඉස්සෙල්ලා කතා කරපු වර්වීමේ ධාතු වෙන ආඛ්‍යාතයේ කෙලවර වෙන ඔක්කොම අනුරීති. එක කොටස් ටික. ලියන්න මෙහෙම. උක්තය සම්පූර්ණ කිරීම සඳහා උක්තය සම්පූර්ණ කිරීම සඳහා උක්තය සම්පූර්ණ කිරීම සඳහා කර්තෘපදයට අමතරව
උක්තය සම්පූර්ණ කිරීම සඳහා කර්තෘ පදයට අමතරව කර්තෘ පදයට අමතරව තවත් නාම පදයක් උක්ත කිරීම. කර්තෘ පදයට අමතරව තවත් නාම පදයක් උක්ත කිරීම. එතෙන්ටම දාගන්න. උක්තේ වශයෙන් යෙදෙන උක්තේ වශයෙන් යෙදෙන උක්තේ වශයෙන් යෙදෙන ප්‍රාණවාචී නාම පදයකට පසුව උක්තේ වශයෙන් යෙදෙන ප්‍රාණවාචී නාම පදයකට පසුව ප්‍රාණවාචී නාම පදයකට පසුව ප්‍රාණවාචී නාම පදයකට පසුව සංඛ්‍යාර්ථවත් හෝ සංඛ්‍යාර්ථවත් හෝ සංඛ්‍යාර්ථවත් හෝ සමූහාර්ථවත් පදයක් සංඛ්‍යාර්ථවත් හෝ සමූහාර්ථවත් පදයක් යෙදෙන කල නැත්නම් යෙදෙන විට ආඛ්‍යාතේ බහුවචන ගනි. යෙදෙන විට ආඛ්‍යාතේ බහුවචන ගනි. මේ වාක්‍ය දෙක ලියා ගන්න. තව එකක් අපි ලියමු මෙහෙම. මේකත් දාගන්න උතෙන්ට. ඕක ලියලා මෙන්න මේ වැටි මෙහෙම ඉරි ඇඳගෙන ඔන්න ඔහොම. ඔය වාක්‍ය තුන ඉරි ඇඳ ගන්න. කර්තෘ පද දෙක යටි ඉරි ඇඳලා යටින් තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න. හරි. මෙහෙම ලියන්න. ඉහත වාක්‍යවල ඉරි ඇඳ ඇත්තේ ඉහත වාක්‍යවල ඉරි ඇඳ ඇත්තේ ඉහත වාක්‍යවල ඉරි ඇඳ ඇත්තේ ආඛ්‍යාතෙන් කියවෙන ඉහත වාක්‍යවල ඉරි ඇඳ ඇත්තේ ආඛ්‍යාතෙන් කියවෙන කර්තෘ පද දෙකටය. ආඛ්‍යාතෙන් කියවෙන කර්තෘ පද දෙකටය. කර්තෘ පද දෙකටය. මේ කර්තෘ පද දෙකම මේ කර්තෘ පද දෙකම වාක්‍යයේ උක්තයසේ ක්‍රියා කරයි. වාක්‍යයේ උක්තයසේ ක්‍රියා කරයි. උක්තයසේ ක්‍රියා කරයි. පළමු පදයේ උක්තේ ලෙසද
දෙවැන්න. පළමු පදයේ උක්තය ලෙසද දෙවැන්න. උක්ත පූරණ පදයේද පදයේ ලෙසද. උක්ත පූරණ පදයේ ලෙසද වශයෙනි. උක්ත පූරණ පදයේ ලෙසද වශයෙන්. මේක උක්තය මේක උක්ත පූර්ණය. උක්තය උක්ත පූර්ණය. උක්තය උක්ත පූර්ණය. උක්ත පූර්ණයේද පූර්ණ පදයේ ලෙසද වශයෙන්. එච්චරයි. නිකමට හරි ඔය උක්ත පූර්ණයක් හරි මොකක් හරි වචනයක් ඇහුවොත් එහෙම ඒකෙන් කියන්නේ මෙන්න මේක. මේ උක්තය මේ පූර්ණය. අන්න ඒකයි ඔය කියේ. වෙන මොකක්වත් නෙමෙයි. හරි. ඒක පොඩ ඔළුවට ගන්න. පැහැදිලි? ආ. දැන් අපි ගමු මේ වගේ එකක්. අපි දන්න දැන් ඇයි කෙසේද මොනවාද කවරදාද කවදාද ඔය වගේ තියෙනවනේ මේ කීපයක් මම ලිව්වේ. මේවා ප්‍රශ්නවාචී යෙදුන්නේ. අර ඉංග්‍රීසි වල කතා කරනවනේ W පහ සහ H එක කියලා න්‍යායක්. who what where when why and how කියලා. සිංහල භාෂාවේ තියෙනවා මේ ඇයි කෙසේද කවදාද මොනවාද කවරදාද වගේ පද. හරිද? අපි මේවා කියන්නේ ප්‍රශ්නවාචී යෙදු. මේ කීපයක් මෙතනදී මේවෙන් ආඛ්‍යාතයේ කෙලවර වෙනවා. අපි කියන්නේ කර්තෘවාචක නාමපදේ. කර්තෘවාචක නාම පදය අනුක්ත වේ. අනුක්ත වේ. උදාහරණයක් ගත්තොත් අපි පැහැදිලි කරගන්න අපි ලියනවා මෙහෙම. බල්ලන් හදට දුරන්නේ ඇයි? බල්ලෝ නෙමෙයි බල්ලා. ඇයි කියන නිසා. ඔවුන් රට යන්නේ කවදාද? හරිද? දරුවන් බොන්නේ මොනවාද? මව්වරුන් දරුවන්ට නැත්තම් දරුවන් මව්වරුන්ට කලකන්නේ කවදාද? ඒ වගේ අපිට එම ගන්න පුළුවන්. කොහොමත් මේ ප්‍රශ්නවාචී යෙදුම් ආවොත් එහෙම කර්තෘවාචක නාමපදේ අනුක්තය. තේරෙනවද? තේරෙනවනේ? ගැටලුවක් නැහැ. ලියන්න මෙහෙම. ඊළඟ රීතිය. ඇයි කෙසේද කවදාද? ඊළඟ රීතිය ඔක ප්‍රධාන රීති අංග 3. ඇයි කෙසේද කවදාද මොනවාද? ඇයි කමාදාල් ලියන්නේ? ඇයි කෙසේද කවදාද මොනවාද වැනි. කවදාද මොනවාද වැනි ප්‍රශ්නවාචී යෙදුම් හා බැඳෙන ප්‍රශ්නවාචී යෙදුම් හා බැඳෙන ප්‍රශ්නවාචී යෙදුම් හා බැඳෙන නාමපද ප්‍රශ්නවාචී යෙදුම් හා බැඳෙන නාමපද අනුක්ත රූපයෙන් සිටි. යෙදුම් හා බැඳෙන නාමපද අනුක්ත රූපයෙන් සිටි. අනුක්ත රූපයෙන් සිටි. ලියන්න මේ උදාහරණ මම කියනවා ලියන්න. ඔවුන් අවංක නොවන්නේ ඇයි? ඔවුන් අවංක නොවන්නේ ඇයි? ඔවුන් කියන එකටින් ඉරක් අදින්. ඔවුන් අවංක නොවන්නේ ඇයි? දක්ෂ ගුරුවරයෙකු වන්නේ කෙසේද?
දක්ෂ ගුරුවරයෙකු වන්නේ කෙසේද? දක්ෂ ගුරුවරයෙකු වන්නේ කෙසේද? දක්ෂ ගුරුවරයෙකු වන්නේ කෙසේද? ඊළඟට අප ගමට යන්නේ කවදාද? අප ගමට යන්නේ කවදාද? අප කියන එකටින් ඉරක් අදින්න. අප ගමට යන්නේ කවදාද? ඊළඟට දරුවන් බලාපොරොත්තු වන්නේ මොනවාද? දරුවන් බලාපොරොත්තු වන්නේ මොනවාද? දරුවන් බලාපොරොත්තු වන්නේ මොනවාද? ඒකේ දරුවන් කියන යටින් ඉරක් අදින්න. හරි. ඔය ටික මතක තියාගන්න. දැන් පොඩි ටිකක් වෙනස් රීතියක් කතා කරන්න හදන්න. යුතුය මැනවි යෙහෙකි වටි. හරිද? මේවා යුතුය මැනවි වටි යෙහෙකි මැනවි යෙහෙකි වටි ඔය ඔක්කොම අපිට වාක්‍ය ආඛ්‍යාත යෙදෙනවා. ඒවනේ ඔය තියෙන්නේ. හරිද? මෙහෙම යෙදුනොත් එහෙම වාක්‍යයක අනිවාර්යෙන් මොකද වෙන්නේ? කර්තෘ අනුක්ත වෙනවා. කර්තෘ වාචක නාමපදේ අනුක්ත. දැන් උදාහරණයක් ගත්ත. පදි කියන්නේ. පාරේ දකුණු පසින් යා යුතුය. පදික යෝ නෙමෙයි පදික යන්න. යුතුය කියලා තියෙන නිසා. හරිද? ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් මැනවි කියන එක එන එකක් පයින් යන්න. පයින් යන්න ඕනේ පයින් යන්න. පයින් යන්නන් පාරේ දකුණු පසින් යාම මැනවි. ඔවුන් උනන්දුවෙන් වැඩ කරනු යෙහෙකි. අප ගිලනුන්ට ඕටැන් කරනු වටි. අපි නෙමෙයි අප. මේවායින් අවසන් වෙනවා නම් ආඛ්‍ය කියන්නේ මේ විදියට කෙලවර වෙනවා නම් කර්තෘවාචක නාමපදේ අනුත් වෙනවා. තේරෙනවද කියලාද? තේරෙන අය දුස්සන්න බා. අර ඉස්සෙල් එකේ අහනවා ද නිපාතයෙන් ඉවර වෙන වාක්‍ය වලට අයත් නැද්ද කියලා. ඒ කියන්නේ අර මුල් රීතිය කතා කරේ පුතා ඒ ද නිපාතේ තමයි. හැබැයි ඒ ද නිපාතේ යෙදුනට මෙතන අපි ප්‍රශ්නවාචී යෙදුන්නේ ගන්නෙ. හරිද? ඒකත් ඒක මේක පටලවා ගන්න එපා. ඔයා කියන එක හරි. කවුද? පසින්දුනේ දිසානායක. ආ මේක ලියන්න මෙහෙම. මේක පොතේ තියෙන එකට වඩා මම පොඩ වෙනස් විදියට දෙන්නේ. පොතේ මේක තියෙනවා නියක් වෙනස් විදියට දින්නේ එක. තරලව දෙන්න. ඒකේ ඒ රීතියේ කොටස් දෙකක් කඩලා දෙන්නේ මම. හොඳේ. යුතුය මැනවි යෙහෙකි වටි. යුතුය මැනවි යෙහෙකි වටි. වටි යන පදයකි. යුතුය මැනවි යෙහෙකි වටි යන පදයකින් ආඛ්‍යාතයේ කෙලවර වේ නම් ආඛ්‍යාතයේ කෙලවර වේ නම් ආඛ්‍යාතයේ කෙලවර වේ නම් ආඛ්‍යාතයේ කෙලවර වේ නම් කර්තෘවාචක නාමපදයේ අනුක්ත වේ. කර්තෘවාචක නාමපදයේ අනුක්ත වේ. කර්තෘවාචක නාමපදය අනුක්ත වේ. right. මෙන්න මේ උදාහරණ ලියා ගන්න. පයින් යන්නන් පාරේ දකුණු පසින් යා යුතුය.
එතන යුතුය කියන තැන ය ඈඩ් කරනවා. මම මෙතන යම් කළ ය ඈඩ් කරන්න ඕනේ. පහින් යන්නන් පාරේ දකුණු පසින් යා යුතුය. පාරේ දකුණු පසින් යා යුතුය. තව එකක් ලියමු. සියලු මිනිසුන් සත්‍යගරුක වීම මැනවි. සියලු මිනිසුන් සත්‍යගරුක වීම මැනවි. සත්‍යගරුක වීම මැනවි. සත්‍යගරුක වීම මැනවි. තව එකක් ලියන්න. අප ගිලනුන්ට උවටන් කරනු වටි. අප ගිලනුන්ට උවටන් කරනු වටි. අප ගිලනුන්ට උවටන් කරනු වටි. ගිලනුන්ට උවටන් කරනු වටි. තව එකක් ලියන්න. මිනිසුන් එය වටහා ගැනීම යෙහෙකි. 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 එතන ඔය අනුක්ත පදයට ඉරියඳ ගන්න. දැන් මිනිසුන් කියන එකට ඔය අපි ලියපු වාක්‍යවල හරි. දැන් ඔය රීතියෙම තව ඔය රීතිය කියන්නේ උතනම එකක්. හැබැයි මම පිටිය වෙනස් විදිහට කතා කරනවා බලන්න පොඩ්ඩක්. මම ලියනවා මෙන්න මෙහෙම. ඔන්න බලන්න හොඳට බලා ගන්න. මා සිරිපා කරුණා කර නැත හෝ ඇත. හරි. ඊළඟට අපි වෙන එකක් ගමු. බල්ලන් හඳට බුරනු ඇත හෝ නැත. හරි. දැන් මේ බලන්න මෙතන ඇත නැත වලින් තමයි වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ. ඇත නැත වලින් වාක්‍ය අවසන් වුණාට මේදී ඇත නැත ඇත වලින් වාක්‍ය අවසන් වෙලා තිනවා. ඊට පෙර තින මේක අපි වෙන්නේ පූරක ක්‍රියාව. මේකත් ඇත නැත වලින් අවසන් කරලා මේක කෘදන්තයක්. කෘදන්තයක්. හරි. කෘදන්තයක් කියවලා හොයාගන්න තියෙන්නේ න නා නු වගේ ප්‍රත්‍යය දෙනවා. උන උණු හරිද? ඒ වගේ ප්‍රත්‍යය දෙනවා නම් මම කීපයක් ඔය කිව්වේ කියන්නේ. කරනා කරනු, බැලුන බැලුණු, මරණා මරණු, මැරුණ මැරුණු ඒ වගේ එනවනේ කෘදන්ත. එහෙම ඇත නැත වලින් අවසන් වෙලා ඊට පෙර පූරක ක්‍රියාවක් හෝ භාවයක් නැත්නම් කෘදන්ත පදයක් යෙදෙනවා නම් කතුරු මොකද වෙලා තියෙන්නේ? අනුක්ත වෙලා තියෙන්නේ. එක එකක්. දැන් මම ලියනවා මෙහෙම.
ගුරුවරු පාසලේ පල්ලෙහාන් පොඩි ගුරුවරු පාසලේ ඇත හෝ නැත. දරුවෝ පාසලේ ඇත හෝ නැත. ඔන්න බලන්න. ඇත නැත වලින් වාක්‍ය අවසන් වෙලා තිනවා ඊට පෙර. ඔය කියන පූර්ව ක්‍රියාවක්වත් ඔය කෘදන්ත පදයක්වත් නැහැ. ඒ නිසා මොකද උනේ කතෘ උක්ත වුණා. ඒක විශේෂ රීතිය මේක 11 වසරට අදාළ රීතියක් 10 දී මම පොඩ්ඩක් මතක් කරා මේක. ඇත නැත වලින් යම් කිසි වාක්‍යයක් අවසන් වෙනවා නම් ඊට පෙර පූර්ව ක්‍රියාව. පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ අවසාන ක්‍රියාවට පෙර කරන ලද ක්‍රියාවක්. ඒ ගොස් කොට ගිහිල්ලා නටා ගයා ඒ වගේ ඒවා. නැත්තම් කෘදන්ත. සමහරක් අය මේක කෘදන්ත මේ පූර්ව ක්‍රියාවක භාව ක්‍රියාවක් වගේ ඒවාද ඒ වගේ අදහසකුත් ගන්නවා. නිකන් වා මතක තියාගන්න කෘදන්ත කියලා. එහෙම වුණොත් එහෙම කතෘ අනුක්තයි. එහෙම නැත්තම් කතෘ උක්තයි. මම කියන එක තේරෙනවද? තේරෙන්නේ නැත්නම් උස්සන්න බෑ. හ්ම්. හරි. මේ මම ඔයාට මේ පුතා මේ Zoom link එකක් දැන් එවන්නම්. අන්න ඒකෙන් මේ මීටින් එකෙන් ලොග් අවුට් වෙලා ඒකෙන් ලොග් වෙන්නකො. පොඩ ඉන්න. දැන්ම ලොග් අවුට් වෙන්න බා. පොඩ ඉන්න ආවද කියලා බලන්න. බලන්න ආවද කියලා. ආවනේ. හරි. මේකෙන් ලොග් අවුට් වෙලා ඒකෙන් ලොග් ඉන් ටක් ගන්න.